දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අලුත් දවසක මේ උදෑසන ඔබ හමුවීම ස්වාමීන් වහන්සේගේ කරුණාව මට නිදහස් කළ නිසා. ස්වාමීනි, අවදි වෙන්න අපිට දුන් මහත් ප්‍රේමයේද කරුණාවේ ඔබගේ ආදරේ නිසා මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ මඟ පෙන්වීම නිරන්තරයෙන් අපේ ජීවිත තුළ ඔබ ක්‍රියා කරන ආස්කමේ තැනන් වහන්සේ. ඔබ පුදුම දේ අපේ ජීවිත තුළ ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේ වෙ සිටිනවා. ස්වාමීනි, ඔබ වහන්සේ අපේ ජීවිතවල කළා වූ දේවල් නිසා ස්තුතියි. ස්වාමීනි, දේව වචනය තුළ ඇසුවා වූ යම් පණිවිඩ තිබෙනවද? ඒ පණිවිඩ තුළ එයාගේ ජීවිතයට යම් බලපෑමක් ඇති වුණාද? ඔබ වහන්සේ ඔවුන් තුළ යම් දෙයක් ක්‍රියා කරමින් තිබෙනවාද? ඒ අයගේ ජීවිත තුළට ඔබ වහන්සේ කතා කරමින් එයාගේ ජීවිතේ ගැලවීම උදෙසා, එයාගේ ගැලවීමේ සුවය උදෙසා ඔබ යමක් මේ දේව වචනේ පණිවිඩේ අරා ඔවුන් තුළ ක්‍රියා කරමින් තිබෙන දෙවියන් වහන්සේ. ඒ නිසා මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, මේ අසන ස්වාමිනී සියලු දෙනා තවත් අයට මේක ඒ අය වෙනුවෙන් තවත් ආශිර්වාදයක් වෙන පිණිස ස්වාමීන් වහන්සේ ඒ තුළ ක්‍රියා කරන පිණිස ඔබගේ කරුණාවේ ආත්මේ බලය නිදහස් කරන්නට කියලා යාඥා කරනවා. පියාණනි, මේ උදෑසන ඔබගේ වචනේ කොටසක් ගෙනෙන්නට ඔබගේ කරුණාව දයාව නිදහස් කරන නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ගීතාවලි 23 අපි දන්නවා දෙවියන් වහන්සේ අපේ ජීවිත තුළ පුදුම දේ ක්‍රියා කරන්න ස්වාමීන් වහන්සේ නිසා. පළවෙනි කියනවා දෙවියන් වහන්සේගේ කරුණාව. ස්වාමීන් වහන්සේ මාගේ ඉඳේරාය, මට ඉඟයක් නොවන්නේය. බලන්න, මේ පදය දෙවියන් වහන්සේ තුළ අපේ ජීවිතේ සැබෑකම තිබෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ තමා මාගේ සැබෑ එඬේරා වෙන්න ඕනේ. මගේ එඬේරා කවුද? යේසුස් වහන්සේ වෙන්න ඕනේ. හැබැයි යේසුස් වහන්සේ නොවන ගමනක් අපේ ඇතුළේ තිබුණොත් වෙන කලකිරීම, වේදනාවන්, චෝදනාවන්, ප්‍රශ්න, ගැටලු, වේදනාවන්, හිත්‍රදීම්, නොහිතු ප්‍රශ්න අපේ ජීවිතේ ගලාගෙන එනවා. හැබැයි ඔබට ඇදහිල්ලක්, නිවැරදි ගමනක් ස්වාමියෝ යේසුස් වහන්සේ තුළ බලාපොරොත්තු ඇදහිල්ලක් අපි තුළ තිබෙනවා. ඒ ඇදහිල්ල ඔබ තුලත් ශක්තිමත් වෙන්නට ඕන. මේ උදෑසන මේ ඇදහිල්ල මේ ස්වාමීන් වහන්සේගේ බැටළුව අපි උන්වහන්සේගේ කරුණාව තුළ ගමන් කරන අය බවට පරිවර්තනය වෙන්න ඕනේ. මොකද දේව වචනේ කියන්නේ ස්වාමීන් වහන්සේ මාගේ එඬේරා, මට ඉඟයක් නොවන්නේ. යේසුස් වහන්සේ අදහන මට ඉඟයක් නොවන්නේය. උන්වහන්සේ සැබවින්ම සපේන ඇදහිල්ල තුළ විශ්වාසවන්ත වෙන්න අය තුළ උන්වහන්සේ පුදුම දේ ක්‍රියා කරන්නට යනවා. ඉතින් දේව වචනය තුළ ඔබ මාව උන්වහන්සේ තුළ ගොඩ නැගිලාද කියලා ඔබ මා නැවත කාරණා වලින් සොයා ගන්නට ඕනේ. ඒ නිසා දෙවියන් වහන්සේ තුළ ඔබගේ අලුත් පිබිදීමක්, අලුත් දෙයක්, අලුත් නැවුම් බලාපොරොත්තුවක් ඔබගේ ජීවිතය අට ගන්න ඕනේ. ජේසුස් වහන්සේගේ දැහැත අල්ලගෙන ඔබ. ඒ නිසා යේසුස් වහන්සේගේ ක්‍රියාව තුළ ඔබගේ ඔය ජීවිත වෙනස් වීම බලපෑමක් ඇති වෙන්න ඕන තව කෙනෙකුට. ඉතින් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කියන නිල් ගොදුරු බිම්වල මා ළඟින්ට සලසනසේක, නිච්චලු දියාසලින් මා ගෙන යනසේක කියලා උන්වහන්සේ කියනවා. නිල් ගොදුරු බිම්වල මාව ළඟින්ට සලසනසේක උන්වහන්සේ. උන්වහන්සේගේ කරුණාව අපි මතක් කරලා බලන්න. අපිට අමතක වෙලා ඇති. අපි දෙවියන් වහන්සේගේ නාමෙන් බොහෝ යාත්‍රාවෙන් වැඩ ආරම්භ කරලාද? සමහර වෙලාවට යාත්‍රා කරන්න නැතුව වැඩ ආරම්භ කරලාද? නමුත් දෙවියන් වහන්සේ අපේ අතහරින්නේ නැහැ. මොකද හේතුව උන්වහන්සේ අපේ ස්වභාවය දන්න දෙවියන් වහන්සේ, අපේ ක්‍රමය දන්න දෙවියන් වහන්සේ. ඒකයි උන්වහන්සේ මනුස්ස ස්වරූපය අරගෙන ලෝකෙට ඇවිල්ලා මනුෂ්‍යයන් ඉදිරි ඉඳලා මනුෂ්‍යයන්ට කියලා දුන්නේ දේව වචනය තුල ජීවත් වෙන්න ඕන ආකාරය. අද දවසේ ඔබට මට දේව වචනය තුළ ජීවත් වෙන්න සැබෑ එඬේරකමක් අවශ්‍ය තිබෙනවා. ඔබට සැබෑ එඬේරකින්දී ඔබට හිඟය පැමිණෙන්නේ නැහැ. ඔබ සැබෑ එඬේරට අවුම්කම් දෙද්දී ඔබගේ ජීවිතේ, මගේ ජීවිතේ පුදුම මෙලෙස නිදහස්ව සුවය ලබන්නට යනවා. සත්‍යතාවයේ ජීවිතේ වෙනස් කරන්න යනවා. ඒ තමයි යේසුස් වහන්සේගේ වචනය, බයිබලයේ වචන, සුද්ධ බයිබලයේ වචනය කරුණු කොටගෙන ඔබගේ මගේ ජීවිතේ බොහෝ දේ ස්වාමීන් වහන්සේ වෙනස් කරන්නට යනවා. ඒක කියන්නේ ඇදහිල්ල රාස අල්ල ගන්න ඕනේ. ඕනම කෙනෙක්ගේ ජීවිතේ ඇදහිල්ල රාස තියෙන්න ඕනේ. ඒ ඇදහිල්ල රාස නැත්තම් අපිට ගමන් කරන්නට බෑ. අපි තාම වැඩෙන්නේ නැත්තම්, අපි වර්ධනය වෙලා නැත්තම් උන්වහන්සේගේ වචනය තුල
අපේ ජීවිතේ සොයා බලන්නට ඕනේ. ඇයි වර්ධනය වෙන්නේ නැත්තේ? අපි තාම අනිකාගේ ප්‍රශ්න ගැන හොයනවා. තාම මගේ ප්‍රශ්න විසඳ ගන්නට බැරුව තිබෙනවා. නමුත් අපි අනිත් කෙනාගේ ප්‍රශ්නෙට උත්තර සොයමින් යනවා. නමුත් මගේ ප්‍රශ්නේ, මගේ තුවාලේ, මගේ වේදනාව ගැන කාට කියන්නද කියලා ලතෝනි දෙන අදවතක් අපේ දෙබිඩි ජීවිතයක් අපට තිබෙනවා. මේ දෙබිඩි ජීවිතය ඇතුලේ ඔබ මා නිදහස් වෙන්න ඕනේ. වහල්කම නිදහස් වෙන්න ඕනේ. අවංකකමට දොර ඇරෙන්න ඕනේ. අවංකකම කුමක්ද කියලා ඔබගේම සිතින් විමසා ඔබම ක්‍රියා කළ යුතුයි. ඒ නිසා ඔබගේ ජීවිතය ඇතුළාන්තේ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ ඉදිරියේ සුද්ධකම තිබෙනවද කියලා බලන්න. සුද්ධකම මේක නැති නිසා මොකද වෙන්නේ? දිනපතා පාපිෂ්ඨ ස්වභාවයන්, පාපිෂ්ඨ වචනයන්, පාපිෂ්ඨ ක්‍රියාවල් වල අපේ වචන, අපේ ඇස්, අපේ සිතවිලි දුවන්නට පුළුවන්කම තිබෙන. ඒ නිසා ඔබගේ මගේ ජීවිතේ මොහොතක් නැවතිලා හිතලා බලන්න. ස්වාමීන් වහන්සේ මාගේ එඬේරා මට ඇඟයක් නොවන්නේ. මොන ඇඟයක්ද නොවන්නේ? ආර්ථික ඇඟයක්ද, ආත්මික ඇඟයක්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. සැබවින්ම ආත්මික හිඟකම නිසා තමයි අපේ ජීවිතේ සැබෑ කමට ලං වෙන්න බැරි, දෙවියන් වහන්සේගේ වචනට ලං වෙන්න බැරිව අපේ ආත්මය දුරව තිබෙන්නේ. බොහෝ අය කතා කරනවා, මම පවා කතා කරලා තිබුණා. නමුත් කාණයක් යනවා වර්ධනය වෙන්න. ඒ වර්ධනයට එන්න නම් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට මට කාලය වෙන් කරන්නම ඕනේ. වෙන් කරන්න නැති කාලයක් තුල දෙවියන් වහන්සේගේ ආශිර්වාද අත්දකින්නට බෑ. වෙන් කරන්නට බැරි කාලයක් තුල ස්වාමීන් වහන්සේගේ ගමනේ සැලැස්ම ඔබට මට දැනෙන්නේ නැතු වෙයි. ඒ නිසා ප්‍රේමවන්තයනි, මේ උදෑසන ඔබ මගේ ජීවිතේ වෙනස්කම් කරන්න, ස්වාමීන් වහන්සේ ඔබගේ සැබෑ ඇඬේරා බව පිළිගන්න, ඔබගේ ජීවිතයට බලපෑමක් ඇති වුණු කාරණාවන් ගැන ජීවිතේ දකින්න, ඔබ වෙනස් වෙන පිණිස, ඔබ ක්‍රියාව අත්දකින්න පිණිස ස්වාමීන් වහන්සේගේ බලය ඔබ තුල අත්දකින්න පිණිස තබන්නේ. එන ස්වාමීන් වහන්සේ යහපත් ඇඬේරා බව ඔබගේ ජීවිතේ සැබෑ ගැලවුම්කාරයා බව, ඒ ගැලවුම්කාරයාට ඔබගේ ජීවිතේ දුන්න බව ඔබ විශ්වාසවන්ත කරනවාද? මේ උදෑසන විශ්වාස කරනවාද? විශ්වාස කරනවා නම් ඔබගේ මේ යාත්‍රාව තුළ ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න යනවා. ඒ වෙනස් වීම තමයි ඔබගේ ජීවිතේ, ඔබගේ පෞල් ජීවිතේ, ඔබගේ දරුවන්ගේ ජීවිතේ වෙනස් වෙන්න යනවා. ඔබගේ ආර්ථිකය වෙනස් වෙන්න යනවා. ඔබගේ ආර්ථිකේ තියෙන තැනින් බෙලෙන කමෙන් තියෙන යන වෙනස් වෙන්න යනවා. ඔබ තව අයට දෙන්න පිණිස ආශිර්වාද ලද්ද වෙන්න යනවා. දේව වචනේ සැබෑකමේ හිමිකරු බවට ඔබ පරිවර්තන වෙනවා නම්, ඔබේ වචනේ අල්ලගෙන ඒ තුල ජීවත් වෙනවා නම්, දෙවියන් වහන්සේ ඒ වචනේ තුල ඔබව ගෙනියන්න යනවා. මගේ ප්‍රේමවන්තයනි, මේ උදෑසන මම ඔබට කියන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට කළ නොහැක්කක් නැහැ. සියල්ල කළ හැකි එකම දෙවියන් වහන්සේ උන්වහන්සේ. එහෙනම් උන්වහන්සේගේ වචනේ කෙරේ උන්වහන්සේට වුන්කම් දෙන්න, උන්වහන්සේ වෙනුන් කාලෙ වෙන් කරන්න. ඔබගේ පවුලේ යාත්‍රාව මම නිතරම මතක් කරනවා. පවුලේ යාත්‍රාව අනිවාර්යයෙන්ම ඔබ ඉෂ්ට කරන්න. ඒක තුල ඔබගේ ජීවිතේ පැවැත්ම ගොඩනගන්න. ස්වාමීන් වහන්සේ ඔබගේ එඬේරා බවට පරිවර්තනය කරගන්න. දේව වචනේ බයිබලේ පැත්තක තියන්න එපා. බයිබලේ අරගෙන කියවලා ඒක මෙනෙහි කරන කාලයකට යොමු කරන්න. ඔබට ඇදහිල්ලෙන් ජය ගන්න දෙවියන් වහන්සේ උපකාර කරනවා මේ සතියේ. ඔබ මේ පුදුම ලෙස මේ ජීවිතේ වෙනසක් ඔබ දකින්න ඕනේ. ඔබගේ ජීවිතේ බලපෑමක් අත්දකින්න ඕනේ. ඒ අත්දැකීමේ කරුණාව ඔබ නිතරම ජීවිතේ තුලින් තවත් අයට ගලා යන පිණිස ඔබ ආශිර්වාදයක් වෙන්න ඕනේ. ඔබ ආලෝකයක් වෙන්න ඕනේ. ඒ ආලෝකය ඇතුලේ තමයි දෙවියන් වහන්සේ ක්‍රියාව දකින්න ඔබට ලැබෙන්න යන්නේ. මේ උදෑසන අපි යාත්‍රා කරමු දෙවියන් වහන්සේට මෙම. ස්වාමීනි, මට ඔබගේ වචනය අනුව ජීවත් වෙන්නත්, ඔබගේ වචනය පිළිගන්නත්, ඒ තුළ ජීවත් වෙන්නත් මට උපකාර කළ මැනව. මට නිතරම උපකාර කළ මැන ඔබගේ වචනේ විශ්වාසවන්ත වැදහිල්ලෙන් අල්ලගන්න. ස්වාමිනේ පොරොන්දු අල්ලගෙන පොරොන්දු තුළ ජීවිතේ ගොඩනගා ගන්න මට ආශිර්වාද කළ මැනව. ස්වාමිනේ ආශිර්වාද කළ මැනව. මේ ස්වාමිනේ අද දවසේ මේ වචනේ අසන ස්වාමිනේ බොහෝ අයගේ ජීවිත වචනය මත ගොඩ නැගෙන පිණිස ඔවුන්ට උපකාර කළ මැනව. දේව වචනේ මත ගොඩ නොගැනෙන, ගොඩ නැගෙන්නේ නැති කිසිවක් ස්ථීර වන්නේ නැහැ. ඒ පැවැත්මක් නැහැ. ඒ නිසා දේව වචනේ සුද්ධ බයිබලයේ අනුකූලව ඒ තීවන දේ අනුව ඔබට තේරුම් අරගෙන ඔබ ජීවිතේ වර්ධනය වෙන්න, ඉහළට ගමන් කරන්න, ස්වාමීන් වහන්සේ ඉදිරියට යන්නට ඔබට තිබෙන සියලු බාධා වලින් නිදහස් වෙලා ඔබ වහන්සේගේ කරුණාව තබන්න කියලා යාඥා කරනවා. ස්වාමීනි, ඔවුන්ට ඉදිරියට යන්න බැරුව, ඉහළට යන්න බැරුව තිබෙන යක්ෂ බන්ධන, අන්ධකාරයේ බලපත් ආත්ම අධිහුනිය බන්ධන වේද
යම් බාධා වේද ජේසුස් වහන්සේගේ ලේවල බලෙන් අපි කඩනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අනකරණය ඉවත් වෙන්න කියලා. යේසුනි දැන් ඔබගේ ක්‍රියාවේ තුල නිදහස් කරනු මැනව. පියාණනි යම් කෙනෙක් කුසගින් ඉන්නවද? යම් කෙනෙක් ආහාර නැතුව ඉන්නවද? යම් කෙනෙක් ඇඳුම් නැතුව ඉන්නවද? යම් කෙනෙකුට ප්‍රතිකාර ගන්න බැරුව මුදල් නැතුව හිගකමේ ඉන්නවද? අද දවසේ මේ උදෑසන ඔබ නිදහස් කරන්න. ඔහුට ස්වාමීනි සපේන දෙවියන් වහන්සේ ඔබයි. මාගේ එඬේරා ඔබයි. මාගේ එඬේරා ඔබයි ස්වාමීනි. ස්වාමීන් මාගේ එඬේරා මට ඉංගයක් නොවන්නේය. ස්වාමීනි සැපයීම මේ උදෑසන නිදහස් කරන්න. ඔබගේම නාමයේ කරුණු වටගෙන යේසුස් වහන්සේගේ නාමයෙන්මය. ආමේන්. ජේසු පීඨයි ඔබ සෑම දෙනාටම